හෙලෝ මං අද ඔයාලත් එක්ක කතා කරන්නේ ගොඩක් අම්මලාට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේක තමා බබා ෆෝමියුලා බොන්නේ නැද්ද? ෆෝමියුලා බොන්න පරක්කු ඇයි? ඉතින් මගේ බබාට ෆෝමියුලා මම පුරුදු කරගන්න අවුරුද්දක් විතර ගියා. එයා දැන් තමා හරියටම ෆෝමියුලා එකක් ගන්නෙ. ඉතින් ඒක ලොකුම ප්‍රශ්න තමා පෙරක් බබාලා දැන් මගේ බබා තියෙන ප්‍රශ්න නෙමෙයි අනිත් බබාට තියෙන්නේ. බබාගෙන් බබාට ඒක වෙනස්. හරිද? එතකොට ඒක බබාලා ගොඩාක් බලනවා. දැන් එයාට අපි නිතරම ෆීඩ් කරන්න බලනවනේ බොටල් එකෙන්. එතකොට පෙලක් බබාලා කැමති නෑ. එකම සූප්වෙන් ෆීඩ් කරනවට කැමති නෑ. අනික බොටල් එකේ ෂේප් එක එතකොට බොටල් එකේ එයාලට අල්ල ගන්න පහසු විදිහ ඒ හැම දෙයක්ම අපි නොහිතුණාට චූටි බබාලට කියන්න නොතේරුණත් එයාලා ඒ ගැන හිතනවා. ඉතින් පෙලක් බබාලා අම්මගේ මිල්ක් බොන්න කැමතිත් නැහැ. එතකොට ෆෝමියුලා එක බොන්න කැමතිත් නැහැ. ඉතින් එහෙම තියෙන බබාලා ඇත්තටම කියනවා නම් පීඩියාට්‍රිෂන් කෙනෙක්ට පෙන්නලා එයාට ට්‍රීට් කරන එක වැදගත් වෙනවා. ඉතින් මගේ බබා වගේ හැම බබාම එක විදිහ නෑ. එතකොට පෙලක් බබාලා ෆෝමියුලා බොන්න හරිම කැමතියි. ඉතින් දැන් ප්‍රශ්නේ තමයි කොහොමද ෆෝමියුලා බොන්න හුරු කරගන්නේ කියලා. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම ඔයාලට ෂෙයා කරගන්නේ මේක කාට හරි වැදගත් වෙයි කියලා මොන හරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා. මම පුරුදු කරගත්තේ මම ෆෝමියුලා දෙන්න පටන් ගත්තේ ඉස්සෙල්ලාම එම්ෆ්‍රා ග්‍රෝ එකෙන්. ඉතින් ඒක එයා රිජෙක්ට් කරා. මම 30ක් විතර තමයි ඉස්සෙල්ලාම හදලා දුන්නේ. ඒකත් එයා රිජෙක්ට් කරා. චුට්ටක් බොනවා. මොකද එන්න අපේ මිල්ක් එයාලට මදි වෙන නිසා. ගමනක් යනකොට උනත් පුරුදු කරගන්න එක ඒක ගොඩාක් වටිනවනේ. එතකොට මම හැබැයි මං අතෑරියේ නෑ. ඊට පස්සේ මං නෑන් වලට මාරු වුණා. ඊට පස්සේ කව් ඇන්ඩ් ගේට් වලට මාරු වුණා. දැන් එයාට 1 years නිසා පීඩියා ප්‍රෝ තමයි මං එයාට දෙන්නේ. එයා ඒක දැන් ආසාවෙන් ෆෝමියුලා එක ගන්නවා. හරිද? එතකොට මං එයාට හුරු කරගත්තේ රැට නිදා ගන්නවනේ. එතකොට එයාට මම පාවිච්චි කරන බොටල් එක තමයි කිස් ජෝයි එකෙන්. මම වෙන බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්නේ. එයා චූටි කාලේ මම ෆාලින් එකෙන් පාවිච්චි කර හිටියා. දැන් කිස් ජෝයි එකෙන් තමයි මම එයාට ෆීඩ් බොටල් ගන්නෙ. හරිද? ඉස්සෙල්ලාම මම කරේ එයා රෑ නිදා ගන්නවානේ. නිදාගත්තට පස්සේ මම එයාට ෆෝමියුලා එකක් හදලා නිමෙන්න ඇරලා එයාට චුට්ටක් ඒක නින්දෙන් වගේ එයාගේ කටෙන් තිබ්බාම එයා චුට්ට උරන්න ගන්නවා. ඔහොම මං හැමදාම කන්ටිනියු ඒ විදියට එයා චුට්ටක් බොන්න අකමැති වුණා. හැමදාම කන්ටිනියු මං ඒක බොන්න ගත්තා.